හරි යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ Apple phone වල run කරන AI සහායක වගේ Android phone වලටත් AI සහායක කෙනෙක් ඉන්නවද කියලා. ඉතින් ඔව් Android phone වලටත් AI සහායක කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ AI සහායක ඉන්නේ Android වල Google run කරන phone වලට විතරයි. සාමාන්‍යයෙන් Huawei වර්ග වලට වගේ Google run කරන්නේ නැහැ. Google run කරන phone වලට දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා AI සහායක කෙනෙක්. AI සහායකගේ නම කිව්වොත් එහෙම Google Assistant. Apple phone වල නම් AI සහායකගේ නම Siri නේ. ඉතින් මේ AI සහායකගේ නම Google Assistant. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ ෆෝන් එකටත් කොහොමද Google Assistant කනෙක්ට් කරගන්නේ කියලා. හරි ඉතින් අපි යමු Google Assistant කනෙක්ට් කරගන්න. ඉතින් ඉස්සරලාම අපිට මේ විදිහට Google එකට යන්න ඕනේ. ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මේ මෙතන උඩ තියෙනවා ඔයාලගේ Gmail එකේ මුලම අකුර හරි ඔයාලා මේකට ෆොටෝ එකක් දාලා තියෙන හරි එතන හරි. අන් ඒක උඩ ටච් කරන්න ඕනේ. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන setting කියලා එකක් තියෙනවා. මෙන්න මේ setting කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන Google Assistant කියලා එකක් තියෙනවා. අන් මේ Google Assistant ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ Google Assistant ගේ තියෙනවා Hey Google කියලා එකක් ටික එකක් වැඩලා නැහැ. අද device කෙනේ වගේ එහෙම මොකුත් වැඩලා නැහැ. ඊට පස්සේ මෙතන language කියලා තියෙනවා. මෙතන language වර්ග ගොඩක් තියෙනවා. හැබැයි සිංහල language එක මෙතන නැහැ. ඉංග්‍රීසි තමයි දාගෙන ඉන්නේ. දෙමළ language එකක් තියෙනවා. දෙමළ භාෂාවත් මේකේ තියෙනවා. මේ lock screen කියලා එකකුත් තියෙනවා. අපිට assistant lock screen වලටත් දාගන්න පුළුවන්. හැබැයි මේ assistant අපි command එක දෙනකොට දෙන්න ඕනේ assistant කියලා නෙමෙයි. මෙතන voice match කියලා තියෙනවා. Hey Google කියලා. ආන්ගේ Hey Google කියනකොට තමයි අපේ assistant on වෙන්නේ. ඊට පස්සේ අපි මේ assistant connect කරගත්තාට පස්සේ අපි assistant කිව්වොත් එහෙම YouTube එක open කරන්න. කිව්වොත් එහෙම ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. හැබැයි අපි දාගෙන language එකකින් assistant අපි කතා කරන්න ඕනේ. අපි කියන්න ඕනේ අපිට flashlight එක on කරගන්න ඕන නම් Hey Google open the flashlight කියපු ගමන් assistant flashlight එක on කරනවා. මම ඔයාලට assistant ගෙන් on කරලත් පෙන්නන්නම්. හරි යාළුවනේ මේ Hey Google කියන එකේ මෙතන ටික් එක දාගන්න. මම මේක කනෙක්ට් කරගෙන තියෙන නිසා මෙතන වැටෙනවා remove voice match කියලා. ඒක මම අයින් කරගන්නම්. ඔයාලට කියලා දෙන්න. හරි මෙතන ටික් එක දාගත්තට පස්සේ ඔයාලට පේනවා මෙහෙම යනවා. මෙතන පල්ලෙහාට ගියට පස්සේ I agree කියලා තියෙනවා. ඔයාලා මෙව කියවලා බලන්න. අන් ඒක ඔබන්න. ඊට පස්සේ ආයෙත් එකක් එනවා. ඒකෙත් අරගෙන ගියට පස්සේ I agree කියලා තියෙනවා. හරි යාළුවනේ ඔය විදිහට අපේ ෆෝන් එකට Google Assistant connect වුණා. මෙහෙම next කියලා බටන් එකක් එනවා. ඒක අපි දෙන්න ඕනේ. හරි අපිට මෙහෙම දැන් lock screen කියන එකේ අපි lock screen වලට Google Assistant ඕන නම් lock screen වලට දාගන්න ඕනේ.
මෙන්න මෙහෙම ටික් එක දාගත්තට පස්සේ ලොක් ස්ක්‍රීන් වලට වැටෙනවා. මෙතන අද ඩිවයිස් කෙනකේ එහෙම මොකුත් නැහැ. හරි අපි ඉතින් දැන් Google Assistant අපේ ෆෝන් එකට කනෙක්ට් කරගත්තා. දැන් අපි කමාන්ඩ් එකක් දීලා බලමු මෙයා කරනවද කියලා. Hey Google, open the Daras. යාළුවනේ ඔයාලට පේනවනේ මේ වගේ Daras එක ඕපන් වෙනවා. අපි කියන කනෙක්ට් කරපු කටහඬ මෙයාලට ඇහුන්නේ නැතුවත් එහෙම මේක වැඩ කරන්නේ නැහැ. අපි කනෙක්ට් කරපු කටහඬම මෙයාට ඇහෙන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔයා මේකට කටහඬ කනෙක්ට් කරාට පස්සේ ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි ඇවිල්ලා hey Google කිව්වට මේක ඕපන් වෙන්නේ නැහැ. ඔයාගේ කටහඬ තමයි. දැක්කම මම මේ කියනකොටමත් මේක ඕපන් වෙනවා. That's a bit too open-ended. What kind of open are you looking for? අපි මොකක් හරි කියපු ගමන් මේක අපේ ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නත් මෙයාට හැකියාව තියෙනවා. ඒ වගේම අපිට ලයිව් ස්ක්‍රීන් දා ගන්නත් පුළුවන්. හරි ඉතින් ඔයාලට මේ විදිහට ඕන ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක දැන් ඔයා ඈත තියලා ෆිල්ම් එකක් බලනවා නම් ඒක ටක් ගාලා කට් කරගන්න ඕන නම් මෙයාට කියලා එකපාරට කට් කරගත්ත හැකි. ඔය වගේ ගොඩක් වැඩ මෙයාට කියලා කරගත්ත හැකි. හැබැයි මෙයාගේ තියෙන ප්‍රශ්නේ තමයි Google ආයතනයේ දාලා තියෙනවා ලැන්ග්වේජ් වගේක්. ඒ ලැන්ග්වේජ් වලට සිංහල භාෂාව අයිති නැති වෙන එක. වීඩියෝ එක හොඳ නැහැ ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. Goodbye.